අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණයක් තමයි ඇයි මේ ආරම්භ කරන ව්‍යාපාර කඩාවැඩ වැටෙන්නේ ඉක්මනින් කියලා. සාමාන්‍ය ලංකාවේ ප්‍රයිවට් ලිමිටඩ් ආයතන හෝ තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි වේගයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පටන් ගැනීම හොඳ ආරම්භයක් ලංකාවේ සිද්ධ වෙනවා. හැබැයි මේ පටන් ගන්න ව්‍යාපාර වසර 3ක් වගේ සුළු කාලයක් තුල බිඳ වැටීමට ලක් වෙනවා සහ ඒවා දිගින් දිගට පවත්වාගෙන යන්නේ නැති තත්යකටපත් වෙනවා. ඇත්තටම මේ බිස්නස් ෆේල් වෙන්නේ ඇයි? ඒ බිස්නස් ප්‍රොඩක්ට් එකේ ප්‍රශ්නයක්ද නැත්නම් බිස්නස් කරන විදියේ ප්‍රශ්නයක්ද මොකද්ද මේ වෙන්නේ? බිස්නස් එකක් බිඳ වැටෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඒකට හොඳ සැලසුමක් ඇතුව තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නැති එක. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ගොඩාක් කට්ටිය ව්‍යාපාර කරන්න යන්නේ ට්‍රෙන්ඩ් එකට. අනිත් කට්ටිය ව්‍යාපාරයක් කරනවා ඒ හින්දා මමත් ව්‍යාපාරයක් කරන්න ඕන කියලා. අනිත් කතාව තමයි බිස්නස් පටන් ගන්න ගොඩක් අයට වඩා බිස්නස් පටන් ගන්න ගොඩක් අය බලාපොරොත්තු වෙන දෙයක් තමයි ඉක්මනින් මුදල් ලැබීම. අද බිස්නස් එක පටන් අරගෙන තව මාසයක් දෙකක් තුනක් ඇතුළත බිලියන ප්‍රතියන් කෝටිපතියන් නිර්මාණ බවට පත් වීම තමයි මේ කට්ටිය මූලික ආරම්භන වෙන්නේ. මේ හින්දාම මේ ව්‍යාපාර බිඳ වැටෙන්න ලක් වෙලා තියෙනවා. අනිත් එක තමයි ගොඩක් බිස්නස් වැටෙන්න ප්‍රධානම කාරණයක් තමයි මාකට් එක කස්ටමර්ස්ලා ඊට පස්සේ මේකේ කම්පිටිෂන් එක මේකේ තියෙන ප්‍රොෆිට් මාර්ජින් එක මේ කාරණා සම්බන්ධව නිවැරදි අවබෝධයක් නැතුව තමයි මේ බිස්නස් එක පටන්ගෙන යන්නේ. ඒ හින්දාම ගොඩක් කට්ටියගේ බිස්නස් ඉක්මනින් බිඳ වැටෙනවා. විශේෂයෙන්ම අපි බිස්නස් එකක් පටන් ගන්න කාලේ අපි බලන්න ඕන මේකට තියෙන කම්පිටිෂන් එක මොකක්ද? මේක අපි දිගටම කරන්න පුළුවන්ද? ඒ වගේම මේක අපි ප්‍රයිසින් කරපුවම අපිට තියන්න වෙන්නේ හයි ප්‍රයිස් එකක්ද ලෝ ප්‍රයිස් එකකින්ද? මේ වගේ කාරණා ගැන අපි හරි නිවැරදි අවබෝධයක් ඇතුව තමයි අපේ ව්‍යාපාරය කරන්න ඕනේ. අනිත් කාරණාව තමයි මම කලිනුත් කතා කරපු විදිහට ගොඩක් කට්ටිය තමන්ගේ බිස්නස් එක වට ගන්න ප්‍රධානම හේතුවක් තමයි නිවැරදි මුදල් කළමනාකරණය නැත්නම් ෆයිනෑන්ෂියල් ලිටරසි එක නැතිවීම. මූල්‍යම සාක්ෂරතාවය නැතිවීම. මේක තමයි බිස්නස් එකක් වැටෙන්න තියෙන ප්‍රධානම හේතුව. හිතන්නකෝ ඔයා ව්‍යාපාරයක් කරනවා. ඔයාගේ දවසේ එනවා දවස් ව්‍යාපාරය කරලා ඔයාට ආදායම එනවා ලක්ෂ 1.5ක් කියලා. හැබැයි මේ බිස්නස් කරන ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැනක් තමයි මේ ලක්ෂ 1.5ම ඔයාගේ ව්‍යාපාරය ඔයාට අයිති දෙයක් කියලා ඔයා හිතනවා. හැබැයි එහෙම නැහැ. ඕකෙන් අපි දැන් ප්‍රොෆිට් මාර්ජින් විදියට ප්‍රසන්ටේජ් විදියට අපි ඔක බිස්නස් එකක් කරන්න යද්දී ඔකේ ප්‍රොෆිට් එකේ අපි හිතමු 15ක් 120ක් ප්‍රොෆිට් එකෙන් ලක්ෂ 1.5ක නම් 20ක් නම් ඔයාට රුපියල් 30000යි ප්‍රොෆිට් එක තියෙන්නේ. ඔයාගේ එක්ස්පෙන්සස් ඔක්කොම ඉන්ක්ලූඩ් වෙලා තියෙන්න ඕනේ මේ රුපියල් 30000 ඇතුළත. හැබැයි ඔබ කරන ප්‍රධාන වැරදක් තමයි මේ ලක්ෂ 1.5ම ඔයා වෙනුවෙන් වියදම් කරන්න ගන්නවා. ඔයාගේ එක්ස්පෙන්සස් වලට ගන්නවා. එතකොට වෙන්නේ ඔයා නොදැනුවත්වම ඔයාගේ ව්‍යාපාරය බිඳ වැටීමට ලක් වෙනවා. අනිත් මූලිකම කාරණාව තමයි ගොඩක් ව්‍යාපාර දැන් ඔන්ලයින් ව්‍යාපාර සහ අවුට්සෝස් කරලා තියෙනවන යම් ප්‍රමාණයක් කරනවා. හැබැයි මේ ඔන්ලයින් ගෙනියන ගොඩාක් චූටි හොඳ ව්‍යවසායකයෝ ඉන්නවා. මේ කට්ටිය ව්‍යාපාර බිඳ වැටෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ කට්ටිය මේවට අදාළව රෙකෝඩ්ස් කිසිම තැනක තියාගන්නේ නැහැ. රෙකෝඩ් තබා නොගැනීම තමයි මූලිකම ප්‍රශ්න වෙලා තියෙන්නේ. එතකොට එයාට ආවේ ප්‍රොෆිට් එකක් ආවද ලොස්ට් එකක් වුණාද කියලා මෙයාලා ඇත්තටම දන්නේ මාස 5ක් අවුරුද්දක් එකමාරක් යනකොට Taman නොදැනුවත්වම Tamanගේ කෑෂ් ෆ්ලෝ එකක් නැති වෙලා ව්‍යාපාරෙ බිඳ වැටීමට ලක් වෙනවා. ඒ හින්දා මට කියන්න තියෙන්නේ එහෙමයි අපි ලක්ෂ 1.5ක බිස්නස් එකක් කරා කිව්වට ඒ ලක්ෂ 1.5 බිස්නස් එක සක්සස්ෆුල් වෙන්නෙම නැහැ. සමහර විට ලක්ෂ 1.5 හොයන්න ඔයාගේ එක්ස්පෙන්සස් එක ඊට වැඩිය වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඔයා ව්‍යාපාරය කරද්දී අනිවාර්යයෙන්ම ඒ ගැන වඩාත් නිවැරදි අවබෝධයකින් තමන්ගේ ව්‍යාපාරය කිරීම අවශ්‍ය වෙනවා. අනිත් කාරණාව තමයි ඔයා ව්‍යාපාරය කරගෙන යද්දී
කස්ටමර්ගේ අවශ්‍යතාවය දැනගෙන සිටීම වඩා වැදගත් වෙනවා. මොනවද කස්ටමර්න්ට කරන්න ඕන, තමන්ගේ චේන්ජස් මොනවද, තමන්ගේ පැත්තෙන් ඒ චේන්ජස් කරන්න පුළුවන්ද, අනිත් එක මාකට් එකේ ඉල්ලන චේන්ජස්, මාකට් ට්‍රෙන්ඩ් මොනවද, මේ කාරණා සම්බන්ධව ඔයාට වඩාත් වැදගත් අවබෝධයක් තියෙන්න ඕන. අනිත් කාරණාව තමයි ඔයා ප්‍රොඩක්ට් හෝ සර්විස් එකක් කරද්දී ඔයා අනුගමනය කරන ව්‍යාපාරයේ අනුගමනය කරන මාකටිං ස්ට්‍රැටජි එක මොකක්ද කියලා ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම ඔයා ඒ මාකටිං වලට වියදම් කරන මාකටිං බජට් එක නිවැරදි ආකාරයට වියදම් කරන්න ඕන. එහෙම නැතුව හිතුමතයට තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන තමන්ගේ මාකටිං බජට් එක වියදම් කරොත් එහෙම ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ෆයිනෑන්ෂියල් ඩිසිප්ලින් කියන එක වඩාත් වැදගත් දෙයක් තමයි මේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන එක. මේකදී අනිත් කාරණාව තමයි ඔයා ක්වොලිටි එක කියන කාරණාව ගැන වැදගත් වඩා අවධානය යොමු කරන්න ඕන. බොහෝ විට ගොඩක් ව්‍යාපාර ආරම්භ කරද්දී මුල්ම ආරම්භයේදී වඩාත් හොඳ සර්විස් එකක් ලබා දෙනවා. හොඳ දැන් හිතන්නකො ප්‍රොඩක්ට් බේස් එකකින් නම් අපි ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. ඔයා හොඳ මැටීරියල් වලින් දාලා හොඳ ආරම්භයකින් තියාගෙන. හැබැයි ඔයාට ටික කාලයක් යද්දී ඔයා දන්නවා ඔයාට මේ බිස්නස් එකක් එනවා මෙහෙමයි කියලා. එතකොට ඔයා කරන වැරදි වැඩක් තමයි ඔයාගේ මැටීරියල් එක මාරු කරනවා, පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරනවා, ප්‍රයිස් අඩු එක දෙන්න බලා try කරනවා. මෙන්න මේ කාරණා හින්දා ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක අඩු වෙලා යනවා. මේකෙන් වෙන්නේ ඔයාගේ කස්ටමර්ගේ ට්‍රස්ට් එක නැත්තම් විශ්වාසය බිඳ වැටෙනවා. මෙන්න මේ කාරණාවත් අනිවාර්යෙන් ඔයාගේ ව්‍යාපාරය ඉක්මනින්ම බිඳ වැටෙන්න බලපාන ප්‍රධාන කාරණයක් වෙනවා. අනිත් එක තමයි මේ ව්‍යාපාරේ පවත්වාගෙන යද්දී ඔයාට ක්ලියර් විෂන් එකක් තියෙනවා. නිවැරදි දැක්මක් තියෙන්න ඕන. අපි කොහොමද මේ බිස්නස් එක ආරම්භ කරන්නේ? එතකොට අපි මේක දිගටම පවත්වාගෙන යන්නේ. අපේ ෆියුචර් ටාගට් මොනවද? ඇනුවලි ටාගට් මොනවද? ඊට පස්සේ මන්ත්ලි ටාගට් මොනවද? මෙන්න මේ ටාගට් වලට අනුව අපි වැඩ කරන්න ඕන. මේ ටාගට් වලට අපි දැන් මන්ත්ලි දැන් ඔයා මන්ත්ලි ටාගට් කරනවා 10 මිලියන් සේල් එකක් ගන්න. මේ මන්ත්ලි 10 මිලියන් ටාගට් එකට ගියොත් ඔයාට අනිවාර්යෙන් ඊට පස්සේ ඇනුවල් ටාගට් වලට කම්පැනි ගෝල් වලට හරි ලේසියෙන් ළඟා වෙන්න පුළුවන්. එහෙනම් මට මෙතන කියන්න තියෙන වැදගත්ම කාරණාව තමයි ව්‍යාපාරයක් දිගකාලීනව පවත්වාගෙන යෑමේදී ඔයා මේ කාරණා පිළිබඳ සැලකිලිමත් විය යුතු වගේම ඔයා මේ ෆයිනෑන්ෂියල් ඩිසිප්ලින් ඊට පස්සේ ඉන්කම් එක්ස්පෙන්සස් රෙකෝඩ් පවත්වාගෙන යාම unnecessary expenses ඩෙඩක්ට් කිරීම reduce කිරීම මේ කාරණා ගැන වඩා නිවැරදි අවබෝධයකින් කටයුතු කළොත් ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය දීර්ඝකාලීන ලාභ ලබන ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන. හැබැයි මේ ලාභ ලැබීමේ ව්‍යාපාරය එක රැයින් ඉෂ්ට කරගන්න යන්න හොඳ නැහැ. මොකද එතකොට ඔයාගේ ව්‍යාපාරයේ බිඳ වැටෙන්න තියෙන අවස්ථාව වැඩි. ප්‍රායෝගික කාරණාත් එක්ක බලපුවාම අපේ අත්දැකීම් එක්ක බලපුවාම ව්‍යාපාරෙ බිඳ වැටෙන්න ප්‍රධානම හේතුවක් මම විදිහට දැක්කා. ව්‍යාපාරය යම් ප්‍රමාණයකට එනවා, යම් ලක්ෂ ගාණක් නැගගෙන එනවා. දැන් හැබැයි ඒ ආපු ගමන් මෙයාලා හිතන දේ දැන් මට ආදායමක් එනවා, මට මේ විදිහට සේල්ස් දිගටම තියෙන්න පුළුවන්, මම එතකොට වාහනයක් ගන්නවා. වාහනයක් ගන්නවා කිව්ව ගමන් සාමාන්‍ය වාහනයකුත් නෙමෙයි ගන්න try කරන්නේ. ඊට පස්සේ එයා try කරනවා ලක්ෂ 150 200 වගේ සාමාන්‍ය බිස්නස් එකට එෆර්ට් කරන්න පුළුවන්ද බැයිද කියන ශක්තිතාවත් එයාලා බලන්නේ නැහැ. ලොකු වාහනයකට යන්න try කරනවා. මේ විදිහට එයා නොදැනුවත්වම මේ වාහනේ ගෙවාගෙන යනවා. හෝ වාහනයක් හෝ ගෙයක් කියලා කියන්න පුළුවන් අපිට. වාහනේ හෝ ගෙයට අපි දිග කාලින ගෙවාගෙන යනවා. හැබැයි ගෙවාගෙන ගිහිල්ලා අවුරුද්දක් එකමාරක් යනකොට මෙයා දන්නේම නැතුව තමන්ගේ ව්‍යාපාරෙ බිඳ වැටෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ශනිකව ආදායමත් අඩු වෙන, සේල්ස් අඩු වෙන. සේල්ස් අඩු වෙලාට වැඩිය මෙතන වෙලා තියෙන්නේ මෙයාගේ පෞද්ගලික එක්ස්පෙන්සස් වැඩි වෙලා තියෙනවා. අන්න ඒ කාරණාව හින්දා තමන්ගේ ව්‍යාපාරයේ ඉතා කෙටි කාලිනව බිඳ වැටීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරේ තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්න ඉතා කෙටි කාලයකින් මේ ව්‍යාපාරය බිඳ වැටීමට බලපාන හේතු. ඔයත් ඔන්ලයින් හෝ අවුට්සෝස් කළ ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් නම් මෙන්න මේ කාරණා ගැන අවබෝධයක් ඇතුව තමන්ගේ ව්‍යාපාරය ඉස්සරහට පවත්වාගෙන යන්න.